අපි අද මේ අමු තුන පහ හදන ක්‍රමය මේක හදන්නේ කොහොමද කියලා තමයි ඔයාලට පෙන්නන්නේ. කොත්තමල්ලි ග්‍රෑම් 500ක්, සූදුරු ග්‍රෑම් 150, ආදුරු ග්‍රෑම් 50, අබ ග්‍රෑම් 20ක්, උළුහල් ග්‍රෑම් 20ක්, එන්සාල් කරඳමුංගු කරාබු නැටි සාදික්කා ග්‍රෑම් 5, කරපිංචා කුරුඳු පොතු ග්‍රෑම් 50, කැකුළු හාල් ග්‍රෑම් 50ක් පමණ. මුලින්ම කොත්තමල්ලි ටික යන්තම් රත් වෙන තුරු බෙද ගන්න ඕනේ. කළු කරගන්නේ නැහැ. යන්තම් රත් වෙනකොට ලිපෙන් බා ගන්නවා. ඊළඟට සූදුරුද මාදුරුද අපි වෙන වෙනම හැමදේම මේ වගේ වෙන වෙනම බෙද ගන්නවා. බදින්න ඕනි ගොඩාක් කළු කරන්නේ නැහැ. අපි මේවා වෙන වෙනම බඳින්න හේතුව මේ ද්‍රව්‍ය වලට එක බැදීමට ඕන වෙන උෂ්ණත්වය වෙනස්. කොත්තමල්ලි සූදුරු එකට බැද්දොත් හරියන්නේ නැහැ. ඒකයි අපි මේවා වෙන වෙනම බෙදගන්නේ. අපි මේවා වෙන වෙනම බෙදගෙන ඉවරලා ඔක්කොම එකට කවලම් කළා බෙන්ඩරේ හෝ මෝලකට ගිහින් හෝ කොටා ගන්න ඕනි.